යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳීම සම්බන්ධයෙන් සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම හුදෙක් දේශපාලන පළිගැනීමක් බව දේශපාලන විචාරක මහින්ද පත්‍රන මහතා ප්‍රකාශ කරයි. රට දැඩි යුද්ධමය අර්බුදයකට මුහුණ දී සිටි සමයක සන්නද්ධ හමුදාවලට සමාජිකින් බඳවා ගැනීම අතිශය දුෂ්කරව පැවති පසුබිමක සේනාධිනායකයාගේ පුත්‍රයෙකු ලෙස හමුදාවට එක්වීම මගින් බලාපොරොත්තු වූයේ රටේ තරුණ පරපුර හමුදා සේවයට දිරිමත් කිරීම සහ ඊට අවශ්‍ය පූර්වාදර්ශය සැපීම බව ඔහු අවධාරණය කරයි. ලෝක ඉතිහාසයේ සහ වර්තමාන ගෝලීය දේශපාලන ප්‍රවණතා දෙස බැලීමේදී රාජ්‍ය නායකයන්ගේ දරුවන් යුද සමයන්හිදී සන්නද්ධ හමුදාවලට එක්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත් බ්‍රිතාන්‍ය හැරී කුමරු ඇෆ්ගනිස්තාන යුද බිමේ සේවයේ නිරත වීම ඊට කදිම නිදසුනක් බවත් පත්‍රන මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයේ මුදවා ගැනීමේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එදාගත් ක්‍රියාමාර්ග වත්මන් පාලන තන්ත්‍රය විසින් වෛරී දේශපාලන අරමුණු උදෙසා අවභාවිත කිරීම පිළිකුල් සහගත බව හෙතේම චෝදනා කරයි. එබැවින් මෙම අත්අඩංගුවට ගැනීම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමක් නොව රට වෙනුවෙන් කැප වූවන්ට එරෙහිව දියත් කරන ලද දේශපාලනික අභිප්‍රායම් මත පදනම් වූ පළිගැනීමක් බව මහින්ද පත්‍රන මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. මෙවැනි ක්‍රියාමාර්ග මගින් රටේ සැබෑ නීතිය ස්වාධීනත්වය පිළිබඳව බරපතල සැකයක් මතුවන බවත් අනාගතයේදී සිදුවන නීතිමය ක්‍රියාදාමයන් ඔස්සේ මෙහි පවතින දේශපාලන කුමන්ත්‍රණකාරී ස්වභාවය ජනතාවට පැහැදිලි වනු ඇති බවත් ඔහු අනතුරු අඟවයි.